Good morning ළමයි. මේ අලුත් අවුරුදු දවසේ මම මොනවද කරේ කියලා මේ vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන්. උදෙන්ම ළමයි මම cookies හදන්න බඩු ගේන තමයි ඔය ගියේ. ඉතින් ඊට පස්සේ අද මම රෝස පාට cookies හදන්න තමයි ළමයි first time try කරන්න හදන්නේ. බලමු මට මේ රෝස පාට cookies හදාගන්න පුළුවන් වෙයිද කියලා. Spending the night in Dixon, 60-odd miles from a plan. පෝස්ට් බොක්ස් එකේ පත්තර පිරිලා ළමයි. ඉතින් මෙයාලා හැමදාම සතියන්තේ පත්තර පවා මේ පෝස්ට් බොක්ස් එකට දාලා තමයි යන්නේ. මේ තියෙන ළමයි රෝස cookies හදන්න මම ගෙනාවු එසන්ස් එක. හාල් පිටි ටිකට පොල් කිරි කහ ලුණු හොඳට එහෙම දාගෙන මෙන්න මේ එසන්ස් එක දාලා තමයි මම මෙන්න මේ පාට ගත්තේ. මේ එසන්ස් එකේ පොඩි හැන්දකුත් තිබුණා ළමයි. ඒත් මම ඒක නම් යූස් කරේ නැහැ. මේකෙන් ටිකක් දාගෙන හොඳට කලවම් කරන්න ඕනේ. මොකද කැටි ගහලා තියෙන්න බැරි නිසා මේ ගොඩාක් හොඳට කලවම් කරාට පස්සේ තමයි මේකේ කලර් එක හැමතැනම සමාන විදිහට පැතිරෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට කලවම් කරන්න ඕනේ මුලින්ම. කොහොම හරි ළමයි ඉතින් මේකට ලස්සන රෝස පාටක් ආවා. මට හිතුණා තව ටිකක් කලර් එක වැඩි කරගන්න, තව චුට්ටක් දාන්න. ඒත් ළමයි ඉතින් අන්තිමට කොහොම හැදෙයිද දන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් මම ඒක ඒ විදිහටම තිබුණා. ඊට පස්සේ කොහොම වුණත් මම මේ ඔක්කොටම එසන්ස් එක දැම්මේ නැහැ. මොකද භාගයක් කහ පාටට සාමාන්‍ය විදිහටම තියලා කොටසකට විතරයි මෙන්න මේ කලර් එක යූස් කරේ. මුලින්ම ළමයි වතුර එකක් ලිපේ තියලා cookies අච්චුව මම ඒකට දාලා හොඳට රත් කරා. පස්සේ තෙල් ටිකක් දාලා රත් වෙනකන් තියලා තමයි මේ එසන්ස් දැම්මේ නැති කොටසින් හදපු මුල්ම cookies තමයි මේක. අච්චුවෙන් හොඳට ගැලවුණාට ළමයි පොඩ්ඩක් ලස්සන නීට් එකට ගන්න චුට්ටක් අමාරු වුණා. ඒ නිසා මං හෂි එකක් යූස් කරලා චුට්ටක් හැඩය ලස්සන විදිහට ගන්න try කරා. ඉතින් කොහොම හරි ලස්සනට ආවා ළමයි. රෝස පාට එසන්ස් දැම්ම කොටස ළමයි කලර් එකත් එක්ක නිසා ගොඩක් වෙලා අපි තෙල් තාච්චියේ තිබ්බට පස්සේ පොඩ්ඩක් කර පාටක් පේන්න ගත්තා. ඔයාලට පේනවා ඇති මගේ cookies හදලා දාපු එකේ චුට්ටක් දෙකක් විතර කර පාටක් පේනවා. ඒක නිසා මම cookies එක අච්චුවෙන් ගැලවෙච්ච ගමම්ම කළේ ටක් ගාලා එක එහා පැත්ත දාපු එක. එතකොට සාමාන්‍යයෙන් කලර් එක තියාගන්න පුළුවන් කියලා මට තේරුණා. ඒක නිසා මුලින්ම කරේ ළමයි අච්චුවෙන් ගැලවෙච්ච ගමන්ම කලර් එක තියාගන්න මම අනිත් පැත්ත දාපු එක. ඔයාලට කියන්න අමතක වුණානේ. මේකේ කලර්ස් දෙකක් වගේම ෆ්ලේවර් එකත් ළමයි දෙකක්. කහ පාටේ වලට මම දැම්මේ ගම්බිරිසුයි ලුණුයි දාලා, රෝස පාට ටිකට මම දැම්මේ සීනි. මේ පැණි චුට්ටකුත් දැම්මයි ඉතින්. ඊළඟ අවුරුද්ද ළමයි මම දම් පාට cookies තමයි හදන්න හිතාගෙන ඉන්නේ. ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම පාට cookies දාගෙනකොට ළමයි හරිම ආසයි. ඒ කියන්නේ ගොඩක් පාට වර්ග තියෙනකොට. අන්තිමට මම කරේ ළමයි කලර් දෙකම මික්ස් කරලා එක cookies එකක් හැදුවා. බලන්න එකේ කලර් එකේ ලස්සන රෝස පාටයි කහ පාටයි. ඔයාලා හිතනවාද මට පිස්සු කියලා? ඒ වුණාට තමයි ඇත්තට මේ කලර් එක හරිම ලස්සනයි. Spending the night in Dixon. ඊළඟට ළමයි මම ඔය යන්නේ පාන තියන්න මල් ටිකක් කඩාගෙන එන්න. ඔය තමයි මගේ අපාර්ට්මන්ට් එක ගාව තියෙන පාර. ඉතින් ඇත්තටම මේ පරිසරය හරිම නිස්කලංක තැනක්. මෙතන ළමයි චූටියලක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඇත්තටම මේවල තියෙන වතුරත් හරිම පිරිසිදුයි. මෙහි ළමයි ඒ කියන්නේ කානුවල දොළවල් වල පවා මොන හරි කුණු පිරුණාට පස්සේ මිනිස්සුම එකතු වෙලා මේවා සුද්ධ කරනවා. ඉතින් ඇත්තටම මෙහි අපිරිසිදු තැන් කියලා කියන දේවල් ඇත්තටම නැති තරම්.
ඇත්තටම ළමයි ඉතින් ජපානයේ වුණත් මේන් සිටි ගත්තට පස්සේ පරිසරය ජනාකීර්ණයි, සෙනග පිරීලා, කඩවල් පිරීලා, වාහන හිමත් සාමාන්‍යයෙන් වැඩි. ඒ වගේම ජපානයේ මේ වගේ නිස්කලංක පැතිත් ඕන තරම් තියෙනවා. ඉතින් ළමයි මම මල් කඩලා ඉවරයි. දැන් මං ගෙදර යන්නයි හදන්නේ. ඔන්න ළමයි අද මගේ බුද්ධ පූජාව මං හදපු කොකිස් ටික තමයි ළමයි මේ ඇරෙන්නෙත් නෑ මගේ බොක්ස් එක. ඉතින් රෝස පාට කොකිසුයි කහ පාට කොකිසුයි තමයි ඔය තියන්නේ. බුද්ධ පූජාවට ළමයි තියන්න ඕනි මුල්ම කොකිස වුණාට ඇත්තටම මගේ මුල්ම කොකිස ළමයි චොර වුණා. ඉතින් ඒක හින්දා මම ලස්සනම කොකිස තමයි ඔය තෝරන්නේ. Spending the night in Dixon. ඉතින් ළමයි ඔය තමයි අද මගේ බුද්ධ පූජාව. කොකිසුයි කෙසෙලුයි ස්පංචි තමයි මම බුද්ධ පූජාවට අද ලෑස්ති කළේ. ඉතින් ළමයි ඇත්තටම මට ලැබුණු හොඳම කමෙන්ට් එක තමයි මගේ ව්ලොග් බලලා ඇත්තටම මේ විදිහට බුද්ධ පූජාව තියන්න මගේ යාළුවෙකුත් මෙන්න මේ විදිහට try කරනවා කියලා කිව්වා. ඇත්තටම හොඳ දේවල් ළමයි බෝ වෙන තරමටම තමයි ළමයි ලස්සන වෙන්නේ. ඉතින් මම හිතනවා ඇත්තටම ඕගොල්ලොත් ඒ වගේ මොකක්ම හරි දෙයක් හොඳ දෙයක් කරන්න try කරනවා කියන්නේ ඒක මමත් කරන මොකක් හරි ඔයාලට කරන මොටිවේෂන් එකක් කියලා. ඉතින් ළමයි උදේම මගේ වැඩ ටික පටන් ගන්න තමයි මම හදන්නේ. ඉතින් මම දවසට ස්තුතිවන්ත වෙලා ඒ වගේම මට ලැබුණු දේවල් වලට ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා දවස පටන් ගත්තම ළමයි අපිට ලස්සනට දවස ගෙවාගෙන යන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලත් ඒක try කරලා බලන්න. ඒ වගේම ඉතින් අන්තිමට මම හොදපු රෙදි ටිකක් නවලා ඒ වගේම ඒවා අල්මාරියට දාලා ඔක්කොම ආස්පස් කරලා තමයි මම මගේ වැඩ පටන් ගත්තේ. ඉතින් චුට්ටක් වෙලා ගියා මගේ වැඩ ටික ඉවර කරන්න. හවස් වරුවේ මට ලොකු වෙලාවක් කියලා මම ප්ලෑන් කරලා තිබ්බේ නැති නිසා මම හිතාගෙන ඉන්නේ මගේ කායක වොෂ් කරන්න යන්න. ඉතින් ළමයි හවස මම කාවක වොෂ් කරන්න යන්න හිතාගත්ත නිසා මං ඉතින් ඔය ආවේ කායක වොෂ් කරන තැනට. මේක තමයි ජපානයේ තියෙන ඔටෝමැටික් කා වොෂ් ප්ලේස් එකක් ළමයි. කායක ඇතුළට ඩ්‍රයිව් කරලා දාගත්තට පස්සේ මැෂින් එකෙන්ම ස්ප්‍රේ කරනවා, ඒ වගේම බ්‍රෂස් වලින් ක්ලීන් කරනවා, ලාස්ට් එක ඩ්‍රයි කරනවා. ඒ වගේම මේකේ ඩ්‍රයිවට කාර් එකෙන් බැහැලවත් යන්න ඕනි නැහැ. ෆුල් ප්‍රොසෙස් එක වෙන්නේ ඔටෝමැටික්. ඒ වගේම ළමයි මේ වගේ ප්ලේසස් සාමාන්‍යයෙන් ජපානයේ ගොඩක් කොමන්. මොකද මේකෙන් ටයිම් එක සේව් වෙනවා වගේම ලොකු එෆර්ට් එකක් නැහැ. ක්ලීන් එකත් නීට් වගේම රේනි ඩේස් වලට හරි අපි ගත්තොත් ඩස්ට් එක තියෙන වෙලාවට මේක ගොඩක් යූස්ෆුල් ප්‍රොසෙස් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ළමයි මේක ජපානයේ ඔටෝමැටික් කාර් වොෂ් සිස්ටම් එකක්නේ. ඔයා කාර් එක ස්ලෝ ස්පීඩ් එකෙන් මැෂින් එකට ඇතුල් කරලා ඩ්‍රයිව් කරලා තමයි ස්ටොප් කරගන්නේ. එතනින් පස්සේ සිස්ටම් එක ඔටෝමැටික්ලි ස්ටාර්ට් වෙනවා. මුලින්ම ළමයි හයි ප්‍රෙෂර් වෝටර් වලින් කාර් එකේ ඩර්ට් ලූස් කරනවා. ඊට පස්සේ තමයි සෝප් එක ස්ප්‍රේ කරලා රූටින් බ්‍රෂර්ස් වලින් කාර් එක ෆුල් ක්ලීන් කරගන්නේ. මේ බ්‍රෂර්ස් වල සොෆ්ට් එක නිසා ළමයි පේන්ට් එක ඩැමේජ් වෙන්නේ නැහැ. කොහොම හරි ඊට පස්සේ සාමාන්‍යයෙන් පවර්ෆුල් එයාර් ඩ්‍රයර්ස් වලින් කාර් එක ඩ්‍රයි කරනවා. ඉතින් ළමයි සාමාන්‍යයෙන් ඩ්‍රයි කරනකොට ඇතුලේ ඉන්න අපිට ෆීල් වෙනවා නිකන් හරියට ප්ලේන් එකක යනවා වගේ ස්ට්‍රෝං වින්ඩ් එකක් තමයි අපිට දැනෙන්නේ. ඉතින් ළමයි ඇත්තටම මේක ගොඩක් පොපියුලර් මෙහි. ඉතින් ඒ වගේම මේක හරියම නීට්. ඒ වගේම ළමයි මේකේ සමහර ප්ලේසස් වල ඩිෆරන්ට් කෝසස් තියෙනවා. සාමාන්‍යයෙන් බේසික් වොෂ් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ වැක්ස් වොෂ් කරගන්නත් පුළුවන්. ඒ වල ළමයි පේමන්ට් එකත් සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපිට IC කාඩ් වලින්
පේමන්ට් එක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ කැමති කෝස් එකක් තෝරගෙන මෙන්න මේ විදිහට කායක වොෂ් කරන්න පුළුවන්. ෆයිනලි ළමයි අපි මේක වොෂ් කරගත්තට පස්සේ අපිට එතනම ප්ලේසස් හදලා තියෙනවා අපේ කායක හොඳට පිහිද ගන්න. මේගොල්ලොම අපිට නිකන් ටවල්ස් දාලා තියෙනවා. ඒ ටවල් අරගෙන අපිට ඇතුළ පිටත ඒ වගේම ටයර්ස් වලට වෙනම ටවල් වගේක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඒවා යූස් කරලා අපිට පුළුවන් අපේ කායක හොඳට වොෂ් කරගන්න. ඉතින් ළමයි එහෙම තමයි මගේ එදා දවස ගෙවුනේ. ඉතින් මං හිතනවා ඔයාලා දෙයක් මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් thank you මාව අහන් ඉඳියට බලන් ඉඳියට. bye bye.